සුබ දවසක් දරුවනේ මම මේ වීඩියෝ එක දාන්න තියෙන කරේ මෙතන අපේ පන්තියේ ළමෙක් කියලා තියෙනවා ඒගොල්ලන්ට දැන් 6 වසරේ ළමයින්ත් මට කියලා තිබ්බා ඒගොල්ලන්ට කම්පිටිෂන් එකක් තියෙනවා කියලා. ඉතින් 7 වසර ළමයෙකුත් මට මෙසේජ් එකක් දැම්මා ඒගොල්ලන්ට කම්පිටිෂන් එකක් තියෙනවා ඒගොල්ලෝ PowerPoint වලින් ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් PowerPoint අපි කරලා නම් තියෙනවා 6 වසරෙත් කරලා තියෙනවා 7 වසරෙත් කරලා තියෙනවා. ඉතින් ඒ ටික නම් හොඳටම ප්‍රමාණවත් ඒ දැනීම ඔයගොල්ලන්ට මේ කම්පිටිෂන් එක කරන් අපි පොඩ්ඩක් බලමු කොහොමද පොඩ්ඩක් මම නැවත මතකේ පොඩ අලුත් කරලා ගන්න ඔයගොල්ලන්ගේ. ඉතින් PowerPoint app එක විවෘත කරගන්න පුළුවන්. මෙතන start එකට ගිහිල්ලා PowerPoint POW කියලා ගහන්න පුළුවන්. PO කියලා ගහපුවම ගෙලින්ම එනවා. PowerPoint app එක මෙතන ඔයගොල්ලන්ට කෙලින්ම දැකගත නොහැකි නම් ඔන්න ඔක තමයි කරන්න ඕන. start එකට ගිහලා POW කියලා ගන්න. එතකොට එනවා කෙලින්ම. දැන් මම නම් පාවිච්චි කරන්නේ 2010 version එක. ගොඩක් පැරණි version එකක්. නමුත් මේ ටික ප්‍රමාණවත් ඔයගොල්ලන්ට කරගන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඉස්කෝලේ කම්පිටිෂන් එකේ නම් 2010 හෝ 2016 ඒ වගේ version එකක් එයි. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ආපු ගමන්ම කියනවා මෙන්න මේ විදිහට මෙතන එකක් මෙන්න මේ විදිහට තියෙන්නේ. ගොඩක් version වල ආපුවම 2010 තමයි කෙලින්ම මෙහෙම එන්නේ. අලුත් version වල කෙලින්ම මෙන්න මේ විදිහ එකක් එන්නේ. ඔක කෙලින් blank presentation කියන එක ක්ලික් කරන්න දෙපාරක්. මෙතන blank presentation කියලා තියෙන්නේ. ඕක එකපාරක් ක්ලික් කරලා මෙතනින් create කියන එක ඔබන්න. එහෙම නැත්නම් mouse එක දෙපාරක් ක්ලික් කරන්න ඕනේ. එතකොට එනවා blank presentation එක. මේ පළවෙනි එකේ අපි අතුලත් කරන්න ඕන මුලින්ම ඔයගලන්ට පුළුවන් ඩිසයින් එක තෝරගන්න. එතන ඩිසයින් වලට ගිහලා ලස්සන ඩිසයින් තියෙනවා. මෙතනින් ඩිසයින් එකක් තෝරගන්නට පුළුවන්. මෙතනින් අපිට කැමති ඩිසයින් එකක් තෝරගන්නට හැකියාවක් තියෙනවා. එතන ක්ලික් කරලා ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ගැලපෙන ඩිසයින් එකක් තෝරගන්න. ඊළඟට මෙතන click to add title කියලා තියෙනවා. ඔක ක්ලික් කරලා ඔයගලන්ට මාතෘකාව ටයිප් කරන්න පුළුවන්. අපි බලුවොත් කම්පියුටර් කියලා දැම්මොත් මෙතන තියෙනවා අනුමාතෘකාව ටයිප් කරන්න. දැන් තියෙන වැදගත්ම කාරණාව තමයි පුතේ මේකේ මෙන්න මේ click to add subtitle කියලා තිබ්බට ඕක අපි හරියටම දර්ශනය කරනකොට දර්ශනය කරන්නේ කොහොමද? මෙතන slide show එකට ගිහිල්ලා from beginning කියලා ක්ලික් කරන්න. එතකොට ඕක අපිට දර්ශනය කරගන්නට හැකියාවක් තියෙනවා. එතකොට දැක්කද මේක එන්නේ නැහැ. මෙතන ඒක පෙන්වන්නේ නැහැ. මෙතන ඉවත් වෙන්න ඕන නම් mouse එක දෙපාරක් ක්ලික් කරන්න. එතකොට ඉවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ keyboard එකේ වම් පැත්තේ උඩ තියෙනවා ESC කියලා අතුරක් escape අතුර. අන්න ඒක එක සැරයක් ඔබන්න. එතකොටත් අයින් වෙන්න පුළුවන්. ඉතින් මේ click to add subtitle කියන වචනේ ඔබ delete කරන්න ඕනේ. ඔයගලන්ට subtitle එකක් එහෙම නැත්නම් අනුමාතෘකාවක් නැත්නම් ඔයගලන්ට ඒක මෙන්න මෙතන තියෙන icon එකම slide show කියන එක ඔබ ක්ලික් කරපුවාමත් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මාතෘකාව විතර නම් තියෙන්නේ මාතෘකාවත් එක්ක යන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි අලුත් කොලයක් ගන්න එක. අලුත් කොලයක් ගන්නකොටත් මම ඔයගලන්ට කියලා දීලා ඇති shortcut එකක්. එහෙම නැත්නම් කෙටිමන් යතුරක්. අලුත් කොලයක් ගන්නකොට පුතේ CTRL එක ඔබාගෙන ඉන්න ගමන් M අකුර ඔබන්න. CTRL එක ඔබාගෙන තද කරගෙන ඉන්න ගමන් හොඳේ M අකුර ඔබන්න. M අකුර ඔබාගෙන ඉන්න බෑ. M අකුර ඔබලා අත්හරින්න. එතකොට අපිට අලුත් කොලයක් එන M අකුර ඔබාගෙන ඉන්නකොට කොළ ගොඩාක් එනවා. හොඳේ. ඉතින්දා ඒක අමාරු නම් මෙතන home එකට ගිහිල්ලා මේ තියෙන පුතේ උඩ new slide කියලා තියෙනවා. ඒක උඩ තියෙන එක වෙන මේක ක්ලික් කරලා ගන්න පුළුවන්. දැන් ඕගලන්ට මොන හරි දෙයක් හදන්න කියලා තියෙනවා නම් සමහරලාට ඕගලන්ට මේ ඕගලන්ට හම්බ වෙන පේපර් එකේ නිකන් කියන්න පුළුවන් මේ විදිහට දර්ශනය වෙන්න ඕනයි කියලා. ඉතින් ඕගලන්ට මෙතන මේ ඊතලයේ ක්ලික් කරොත් එන්න පොලේ කොහොමද ආකෘතිය හදාගන්න බලන්න පුළුවන්. මොන විදිහ ආකෘතියක් දෙන්නේ හිස් එකක්ද ඕනේ. ඒ වගේ බලලා ඕගලන්ට තීරණය කරන්න පුළුවන්. මම මේක තෝරගන්නවා. මේකේ තියෙනවා මේ කොලේ එන්න දෙන මාතෘකාව මොකක්ද කියන එක. මම මෙතන නිකන් type කරොත් computer class කියලා ඔන්න ඔය විදිහට type කරොත් නෝකේ තියෙනවා. ඉතින් ඊළඟ එක තමයි අපිට මේ පොඩ්ඩක් මේකේ word art කියලා option එකක් තියෙනවා. insert එකට ගියොත් මේ තියෙනවා word art කියලා. ඒක සමහරලාට නමෙන් තියෙන්න නැති වෙන්න පුළුවන්. ඇලවිච්ච ඒ අකුරක් තියෙනවා. ඒක ක්ලික් කරලා
ඔයගලන්ට මේ word art එකකින් තෝරගන්නට පුළුවන්. එතකොට මෙතන click your text here කියලා දෙනවා. එතන ඔයගලන්ට ඕන කරන text එක දාගන්නට පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ මේ කඩේරි වලින් ධාරයක් වගේ තියෙනවා. ඕක උඩට mouse එක කිච්චම් බලන්න වෙනස් වෙන ආකාරය. දැන් නිකන් දින අයි අකුරක් විදියට ඕක හරි මැදට mouse එක ගෙනිච්චොත් අන්න දැක්කද මේ ඊතල හතරක් එනවා. ඒක ක්ලික් කරගෙන හෙට මෙහෙට ගෙනියන්නට පුළුවන්. ඒක ක්ලික් කරගෙන හෙට මෙහෙට ගෙනියන්නට පුළුවන්. ඉතින් අපි මේක දිස් වෙන ආකාරය බලමු. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා ආකාර තමයි දිස් වෙන්නේ. ඉතින් උතන අයින් වෙන්න පුළුවන්. ESC බටන් එක ඔබලා කීබෝඩ් එකේ තියෙන. ඉතින් අපි පොඩ බලමු ESC බටන් එක මේ තියෙන කීබෝඩ් එකේ පුතේ. ඉතින් මේක ආයෙ ක්ලික් කරලා ගියොත් මෙතන ESC බටන් එක ඔබපුවාම එතනින් අයින් වෙන්න පුළුවන් දැක්කා. ඉතින් ඊළඟ එක තමයි මේකට සජීවීකරණයක් දානකොට ඔයගලන්ට මේක ක්ලික් කරලා හොඳේ මෙතන මේ කම්පියුටර් ක්ලාස් කියන එක කොහොම ක්ලික් කරලා ඔකේ තියෙනවා ඇනිමේෂන් කියලා එකක්. ඇනිමේෂන් වල ගිහලා දැන් හිතන්න අපිට සජීවීකරණයන් කීපයක් දාන්න ඕනේ කියලා add animation එකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කොළ පාට ඒවා එකයි දාන්නේ. හොඳේ ගොඩක් දාන්නේ. කොළ පාට ඒවා එකයි මේ තැඹිලි පාටින් තියෙන ඒවා කීපයක් දාන්න පුළුවන්. රතු පාට ඒවා නම් සාමාන්‍යයෙන් දාන්නේ නැහැ පුතේ. මොකද රතු පාට ඒවා තියෙන්නේ exit එකට. ඒක නැති වෙලා යනවා. දැක්කද? ඔයගලන්ට පේනවා ඇති ඒකේ ආකෘතිය මෙතන පැත්තකින් පෙන්නනවා. ඒක උඩ නිකන් mouse එක තිබ්බම ඒවා නැති වෙලා යනවා. ඉතින් ඒකෙන්ද ඒවා සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. මෙතන ඔයගලන්ට පුළුවන් කැමති පාත් එකකට එම නැත්නම් ඔයගොල්ලෝ දෙන මාර්ගයකට අනුව යන විදියට හදන්න ඇනිමේෂන්. ඉතින් මේකත් ගොඩක්ම පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේකෙන් එකක් දානන්න බම්ප් වෙවි එන එක ක්ලික් කරන්න. ආයි add animation එකට ගිහලා දැන් අපි බලමු මෙතන wave එකට ගිහලා wave එකක් දාගන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් මේ PowerPoint වල තියෙන රහසක් add animation වලට ගිහිල්ලා මෙතන තියෙනවා පුතේ මේ more entrance effects කියලා. ඔන්න ඕක ක්ලික් කරන්න. ඔකට ගියාම අර එතන පේන්නේ නැති ඒවා මෙතන තියෙන්නේ අපි බහුලව භාවිතා කරන ටික. එතන නැති ඒවා ටිකක් තියෙනවා. මේ ගොඩක් තියෙනවා කීපයක් තියෙනවා. ඉතින් මේවා ක්ලික් කරලා බලන්නට පුළුවන් කොහොමද වෙන්නේ කියන එක. එහෙම පෙන්වන්න නැත්නම් ඔයගලන්ට ඒක කැන්සල් කරොත් මම අපි මේකට දාමු එකක් කම්පියුටර් ක්ලාස් කියන එකට. එතන ගිහිල්ලා more entrance effects දැක්කද? එතකොට පෙන්වනවා කොහොමද එන්නේ කියලා. එතන නිකන් ක්ලික් කරන්න තියෙන්නේ. ඒක කොහොමද එන්නේ කියලා පෙන්වනවා. center resolve. ඉතින් තවදයක් මෙතනින් පහළට යන්න පුළුවන්. අන්න width කියන එක මෙතන drop කියන එක දාමුත් අකුරෙන් අකුර වැටෙනවා. බූමරැංග් කියන එක. ඉතින් මෙතන අපිට විවිධ ආකාරයේ දේවල් දාන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මම drop කියන එක දානවා. ඕකේ. ඊළඟට ආපහු මෙතන add animation එකට ගිහලා more emphasis effects වලට ගියාම අර තරු ඒවා තියෙනවා. ඉතින් එතන කලර් එක වෙනස් වෙන්න ඒ වගේ එක එක ඒවා තියෙනවා. මෙතනින් අපිට blend කියලා දෙනවා. ඉතින් සමහර ඒවාවල වෙන එක පේන්නේ නැහැ. එතනින් spin කියලා එකක් ගන්නවා. ඒක ගන්නවා. දැන් අපිට මෙතන වෙන දේවල් ටික බලා ගන්න පුළුවන් මේ preview කියන බොත්තම වුණාම දැක්කා. ඔන්න බලන්න පුළුවන්. පින් එකෙන් තමයි ඒක. ඉතින් දරුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ කොටු 1 2 3 4 කියලා තියෙනවා. ඒ අන පිළිවෙල. අනිත් තමයි අපි මෙතනට ගිහිල්ලා මේක ක්ලික් කරොත් ස්ලයිඩ් ෂෝ කියන එක මොකුත් පෙන්වන්නේ නැහැ. mouse එකේ mouse button එක ක්ලික් කරන්න ඕනේ මේක වැඩ කරන්න ඕන. ආයෙ ක්ලික් කරන්න ඕනේ ඊළඟ එකට යන්න. ආයෙ ක්ලික් කරන්න ඕනේ ඊළඟ එකට. ඒක ක්ලික් කර කර ඉන්න ඕනේ නැහැ ඇත්තටම. අපිට පුළුවන් මේක සංකීර්ණ වෙන විදිහට හදාගන්න පුතේ. මෙතන මේ එක කියලා තියෙනවනේ උඩ. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙතන මේ ඇනිමේෂන් ටැබ් එකේ තියෙනවා පුතේ on click කියලා එකක්. අන්න ඒකට ගිහිල්ලා with previous කියලා. එතකොට ඒක බිඳුවේ. අන්න ඒක කියන එකට ක්ලික් කරලා මේක දාගන්න පුතේ after previous කියලා.
ඔයගලන්ට පටලැවෙනවා නම් මේකත් දාගන්න පුළුවන් after previous මේකත් දාගන්න පුළුවන් after previous ඔක්කොම ටික after previous කියලා දාගන්න පුතේ after previous මේකත් ක්ලික් කරලා දැන් ඔයගලන්ට පුළුවන් slide show එකට ගිහලා from beginning හරි from current slide දැන් මේ පිටුවේ වෙන දේවල් දෙක ගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් from current slide කියන එක දාන්න ඒක mouse click කර කර ඉන්න ඕනේ නැහැ නිකම්ම වැඩේ වෙනවා නිකම්ම ඔන්න ඉතින් මෙතනින් අයින් කරන්න ඕන නම් escape button එක ඔබන්න පුළුවන් ඊළඟට වැදගත් දේ තමයි දරුවනේ මේ ස්ලයිඩ් එක පෙන්වන ආකාරය අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ ට්‍රාන්සිෂන් වලට යන්න ට්‍රාන්සිෂන් ටැබ් එක ක්ලික් කරන්න. මේකේ මෙතන ක්ලික් කරපුවාම මේ ගොඩක් ඒවා තියෙනවා මේ ස්ලයිඩ් එක දැක්කද පෙන්වන ආකාරය අපිට හදාගන්න පුළුවන්. ස්ලයිඩ් එක ගන්න පිවිසෙන ආකාරය ලස්සනට හදාගන්න පුළුවන්. මම මේක දාගන්නවා. ඕකේ. ඉතින් පළවෙනි එකට නම් සාමාන්‍යයෙන් පිවිසීමක් අවශ්‍ය නැහැ. ඒකටත් ඕන නම් මම ඒක cover කියලා එකක් දෙනවා. හරි. දැන් මේක ස්වයංක්‍රීයව යන්න ඕන නම් ඔයගලන්ට පුතේ මෙන්න මේ ඔප්ෂන් එක පුළුවන්. මෙතන මේ transition වල තියෙනවා after කියලා එකක්. after කියන එක ක්ලික් කරලා මෙතන වෙලාවක් දෙන්න පුළුවන්. තත්පර වලින් තමයි වෙලාව යන්නේ. ඉතින් හිතන්න මෙන්න මෙතන දුන්නොත් ඔයගලන්ට තත්පර දෙකකට පස්සේ යන්න ඕනයි කියලා. තත්පර දෙකකට පස්සේ මේක යනවා මේකත් අපි ක්ලික් කරලා මේක after කියලා දාලා මෙතන අපි බලමු තත්පර 10කට පස්සේ නැත්නම් 10ක් කියලා බලමු හරි දැන් මෙතන අපි නැවතත් slide show එක from beginning කියලා මොනවද අන්න සංකේයව ආවා මෙතන මම හිතන්නේ මට පොඩ්ඩක් වැරදුනා. ඔව් මෙතන මේ තියෙන විනාඩි දෙකක් දීලා තියෙන්නේ. මේක 0යි කියලා හදලා මෙතන අපි දෙමු මෙතන 0.2යි කියලා දෙන්න. මෙතන අපි දෙමු 1.1යි මෙන්න මේකේ මේ දෙවෙනි එකේ 0.2 කියලා දුන්නේ 2 කියලා දෙන්න මෙතන 10යි කියලා. දැන් අපි බලමු ආපහු slide show එකට ගිහිල්ලා from beginning ඒක තත්පර දෙකකට පස්සේ වෙනස් වෙනවා. මේක තත්පර 10කට පස්සේ වෙනස් වෙනවා. සංකේය ඊළඟ එක දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඒ කියන්නේ ඒකේ ඇනිමේෂන් වල ඒ ඔක්කොම දීර්ඝත ඒ කියන්නේ ඒක පිළිවෙල අනුව කරන් මෙතන කාලය දෙන්න පුළුවන්. මෙතන ඕනනම් විනාඩියකින් ඕ තත්පර 30කින් මාරු වෙන්නේ. ඒ වගේ හදන්න පුළුවන්. ඉතින් ඔය ටික තියෙනවා. ඊළඟ එක තමයි පුතේ පින්තූරයක් ඇඩ් කරන එක. අපි අලුත් කොලයකට යමු. CTR එක ගහලා පින්තූරයක් ඇඩ් කරනකොට සාමාන්‍යයෙන් තරගයක නම් පින්තූර කියන එක අපිට ලබා දෙනවා. මෙතන ටයිටල් වල මම දැම්මොත් image කියන එක තරංගයක් වගේ නම් සාමාන්‍යයෙන් පින්තූර ලබා දෙනවා. මෙතන ඔයගොල්ලෝ මිනිමයිස් කරපුවාම මේ ඩෙස්ක්ටොප් එකේ එහෙම පින්තූර තියෙනවා. ඉතින් ඒක තරංගය අනුව නීති වලට අනුව තමයි තියෙන්නේ. අපි බලමු දැනට මේ ඩෙස්ක්ටොප් එකකින් පින්තූරයක් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ මම කියලා දෙන්නම් ඔයගලන්ට අවශ්‍ය නම් අන්තර්ජාල පාසුකම් තියෙනවා නම් අන්තර්ජාලයෙන් ගන්න විදිහ. ඉතින් images වලට ගිහිල්ලා මේ folder එකට යන්න පුළුවන්. ඒක තමයි double click කරලා දැන් මේ folder එක ඇතුළට යන්නේ මම හිතන්නේ ඔයගලන්ට ප්‍රශ්නයක් කියන එක. folder එකේ right click කරලා open කරන්න පුළුවන්. මේ ඕන කරන පින්තූරේ තෝරගෙන පුතේ දකුණු පාස mouse බොත්තම ඔබලා මෙතන දැන් Windows 11 වගේ පද්ධතියක් නම් මෙතන තියෙනවා copy කියන එක. Windows 10 වගේ නම් ඔයගලන්ට මේ දකුණු පාස mouse බොත්තම මේ පින්තූරේ උඩට ගෙනියලා දකුණු පාස mouse බොත්තම ඔප්පුවාම ගෙලින් මේ වගේ එකක් දක්නට ලැබෙන්නේ. ඔකේ copy කියන එක තෝරගන්න. ළඟට task bar එකේ කාර්ය තීරුවේ මෙතන PowerPoint එකේ තියෙනවා. ඔක ක්ලික් කරන්න.
PowerPoint එක පුතේ මේ හරියට ගෙනල්ලා home එකට යන්න home එකට ගිහිල්ලා මේ paste button එක ඔබන්න මෙතන paste කියලා මේ තියෙන එකට. එතකොට පින්තූරය එනවා. පින්තූර කීපයක් එකතු කරගන්න පුළුවන්. මෙතනට ප්‍රශ්න නැහැ. මේකත් අපිට මෙතනින් පොඩි කරගන්න පුළුවන්. මවලන අන්තර්ජාලයෙන් පින්තූර ගන්න විදිහත් කියලා දීලා ඇති. එතන ආයේ මේක මිනිමයිස් කරගන්න. මම දර අපි සත්තු ගැන එහෙම පින්තූර ගත්තා. ඒ වගේ පරිගණක උපාංග එහෙම පින්තූර ගත්තා අන්තර්ජාලයෙන් ඒවා මතක ඇති. මෙතන දකුණු පස මවුස් බටන් ඔබලා copy ආයේ මේකේ PowerPoint එකට ගිහලා මෙතනින් paste ඔඩේ පින්තූර ඇතන ඉතින් ඒක ටිකක් ලොකුවට තියෙන්නේ ගණන් ගන්න එපා. මෙතන අපිට පොඩි කරගන්න පුළුවන් මේ රවුමක් තියෙන. ඔතන මෙතන මවුස් එකේ නිකම්ම දෙපැත්තට යන ඉතලක් යනවා. ඔක ක්ලික් කරගෙන අදින්න. එතකොට හරි. දැන් අපිට පින්තූර දෙකක් තුනක් එහෙම දාන්න පුළුවන්. මේ පින්තූරත් ක්ලික් කරලා ඕනනම් ඇනිමේෂන් එකක් දාන්න පුළුවන්. ඇනිමේෂන් එකක් නෙමෙයි කීපයක් දාන්න පුළුවන්. මේක යනවා මේකත් මතක ඇතුව ක්ලික් කරලා දාගන්න ආස්ත ප්‍රීවියස් කියලා ඒකට එකසන් කියනවා. මේකත් අපිට ඇනිමේෂන් වල ගිහලා ඒක කැරකි දාන්න. ඒකත් මතක ඇතුව ආස්ත ප්‍රීවියස් කියලා දාගන්න පුළුවන්. එතකොට මෙතන පුතේ මේක ක්ලික් කරපුවාම ඊළඟ එක තමයි මේක එනවා මේ ෆෝමැට් කියලා එකක්. ඔන්න ඔබ යන්න පුළුවන්. ෆෝමැට් එකට ගියාම පික්චර් ස්ටයිල් කියලා තියෙනවා. ඒ පික්චර් ස්ටයිල් එකේ පින්තූරේ ස්ටයිල් එක වෙනස් කරලා ලස්සන ස්ටයිල් එකක් පින්තූරයට දාගන්නට පුළුවන්. ඉන්දියානු පින්තූරයටත් ඒ වගේම ලස්සන ස්ටයිල් එකක් දාලා හදාගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙත් අපිට ට්‍රාන්සිෂන් එක දෙන්නට පුළුවන්. ආෆ්ටර් කියන ක්ලික් කරන මතක ඇතුව ඒකත් ට්‍රාන්සිෂන් එක අපි තත්පර 10කට වගේ දෙන්න පුළුවන්. දැන් මෙතන ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා from beginning කියලා දැම්මොත් අපිට සම්පූර්ණ එකම බලා ගන්නට හැකියාවක් තියෙනවා. ඒක සංකේය මාරු වෙන්නේ ඔක්කොම ටික මේක නම් තත්පර 30කින් තමයි මාරු වෙන්නේ. තත්පර 30 අන්තසෙත් වුණාම ඊළඟ එකට යන්න තමයි හදලා තියෙන්නේ. දැන් ඊළඟ එකට යනවා. ඉතින් ඔය විදිහ තමයි තියෙන්නේ ඔක. ඉතින් ඔය විදිහට අපිට පින්තූර ඇඩ් කරගන්න පුළුවන්. ඒ හිතන අන්තර්ජාලයෙන් පින්තූරයක් ගන්නවා නම් අපි ඒකත් පොඩක් මතක් කරගමු. මේ පින්තූර හරිනයි කියලා හිතනොත් මේක ඔයගොල්ලන්ට ක්ලික් කරලා කීබෝඩ් එකේ delete යතුරු බන්න පුළුවන්. එතකොට ඒ පින්තූර අයින් වෙනවා. කීබෝඩ් එකේ delete යතුරු ඔය විදිහට බන්න පුළුවන්. ඊළඟට අන්තර්ජාලයෙන් ගන්නවා නම් පුතේ Google Chrome එක තියෙනවා නම් Chrome එක open කරගන්න. Edge එක හරි මම ඕක දැන් කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ අර typing test එක open කරගන්න live chat එක. ඒ වගේ web browser එකක් open කරගන්නට ඕනේ. ඉතින් web browser එකක් open කරගෙන ඔයගොල්ලන්ට ඕන කරන දැන් තමත් මම කලින් කිව්වා වගේ 6 වසර ළමයි පිරිසකටත් මේ වගේම තරගයක් තියෙන ඉතින් ඒගොල්ලන්ටත් මම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඉතින් Chrome එක මේ විවෘත කරලා ඔයගලන්ට පුළුවන් ඕන කරන දේවල් ටික ටයිප් කරන්න. අපිට මෙතන class images නයිද දාගන්න පුළුවන්. ඉතින් මෙතන image එකක් ගන්නකොට මේක right click කරලා copy image කියන එකට යන්න. එතනින් PowerPoint එකට ගිහිල්ලා මේක click කරන්න. එතකොට එතන තමයි paste වෙන්නේ. home එකට ගිහිල්ලා paste කියන බොත්තම බන්න පුළුවන්. දැන් එහෙනම් paste කියන බොත්තම බද්දි පින්තූරේ ආවේ නැහැ කියන්නේ පින්තූරේ ලොක් වෙලා තියෙන. අපිට ඒක පන්තියේදීත් ප්‍රශ්නයක් වෙන්නේ නැති සමහර ළමයින්ට. ඉතින් ඔයගොල්ලන්ට තරගයක් ඉඳලා කාල සීමාවක් නොමැති ඉන්න ඔයගොල්ලන්ට පුළුවන් මේක දකුණු පැත්ත බොත්තම බලලා ඕන කරන පින්තූරේ save image as කියලා තියෙනවා. ඔක right click කරලා save කරන්න. desktop එකේ මම save කරනවා download one කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් close කරන්න හරි minimize කරන්න හරි මේකත් minimize කරන්න close කරන්න එපා. මෙතන කියනවා මෙතෙන් download one කියන එක ඔක right click කරලා ඒකත් පුතේ අර කලින් ගත්තා වගේම තමයි කරන් තියෙන්නේ. copy කරා මෙතන ගියා මේක click කරා paste කරන්න. දැන් අර download කරන්න බැරි එක copy වෙනවා ලස්සනට. මෙතන ඔයගලන්ට ඒක ටිකක් ලොකු කරලා ගන්න පුළුවන්.
ඊළඟට පුතේ මේකටත් ඔය ලස්සන ස්ටයිල් එකක් එහෙම දාලා ගන්න පුළුවන් ෆෝමැට් එකට ගිහිල්ලා මෙතනින් ලස්සන ස්ටයිල් එකක් එන විදිහට දාලා ගන්නට පුළුවන් ඔන්න ආකාරයකට. ඒකටත් ඇනිමේෂන් දාලා ඒව කරලා ගන්නට පුළුවන්. එහෙම ප්‍රශ්න අන්තර්ජාලයෙන් ගත්ත එක කිසිම නැහැ. ඇනිමේෂන් එකක් දාලා ඒකත් මට ගැතුව ඔටෝ යන්න නම් අපිට කියලා දාන්න. ඔය විදිහට හදලා ගන්නට පුළුවන්. ඉතින් ඊළඟ වැදගත්ම කාරණාව තමයි දරුවනේ මේක සේව් කරන ආකාරය. ෆයිල් එකට ගිහිල්ලා සේව් හරි සේව් ඇස් බටන් එක හරි ඔබන්න ඔයගලන්ට තරංගේ නම් කියනවා කොහොමද සේව් කරන්නට ඕනේ කියලා. ගොඩක් වෙලාවට ඩෙස්ක්ටොප් එකේ තමන්ගේ නමින් ෆෝල්ඩර් එකක් හදලා හරි ෆෝල්ඩර්ස් හදන ඉතින් මතක ඇති ෆෝල්ඩර් එකක් හදලා හරි ඒ විදිහට යන්න ඕනේ සේව් කරන්න. ඉතින් දැන් ඔයගලන්ට කිව්වොත් තමන්ගේ නමින් ෆෝල්ඩර් එකක් හදන්න කියලා ඇති නැත්නම් පුතේ මේක මිනිමයිස් කරලා රයිට් ක්ලික් කරලා නිව් එකට ගිහිල්ලා ෆෝල්ඩර් එකක් හදලා ඒක සේව් කරගන්නට පුළුවන්. මම මගේ නමින් ෆෝල්ඩර් එකක් හදුවා. මෙතන ෆයිල් එකට ගිහිල්ලා ඔක සේව් කරගන්නට පුළුවන්. මෙතන ඩෙස්ක්ටොප් එකේ තියෙනවා නම ඒ නම ක්ලික් කරලා ඕපන් කරන්න. ඊට පස්සේ ෆයිල් නේම් එකේ පුතේ ඔයගලන්ට කියලා කියයි මොන විදිහට සේව් කරන්න ඕනේ කියලා ෆයිල් නේම් එක අයින් කරලා මොකක් හරි අංකයක් හරි නමක් හරි දෙනවා නම් ඒ නම එතන දාලා සේව් කරන්නට පුළුවන්. ඉතින් PowerPoint එක ක්ලෝස් කරන්නට කලින් දරුවනේ පොඩ්ඩක් බලන්න මිනිමයිස් කරලා ඒ අදාළ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලෝ PowerPoint එක තියනවාද කියලා. ඉතින් ඔය ටික තමයි දැන් නම් ඔයගලන්ට කවර් වෙන්නට තියෙන්නේ. ආයි දෙයක් තියෙනවා නම් මෙතන ෆයිල් එකට ගිහිල්ලා මේක සේව් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි PowerPoint විදියට. අනික එක මෙතනට ගිහිල්ලා දරුවනේ මෙන්න මේකේ මේ save as type එකට ගිහිල්ලා ඔයගලන්ට මේක සේව් කරගන්න පුළුවන් PowerPoint show කියලා. මේ විදියට ඔන්න ඔක සේව් කරගත්තොත් ඒක දැන් අපි ක්ලෝස් කරලා බලමු ෆෝල්ඩර් එකේ මේ තියෙන PowerPoint show එකේ. ඉතින් මේක ක්ලික් කරොත් පුතේ කෙලින්ම ප්‍රසන්ටේෂන් එක අර ස්ලයිඩ් එකේ ඉන්නේ කෙලින්ම විවෘත වෙනවා වීඩියෝ එකක් විදිහට ඒක ඔටෝ යනවා. මෙතනින් අයින් වෙන්න පුළුවන් ESC බටන් එක ඔබලා මේක විවෘත කරොත් PowerPoint එකෙන් තමයි විවෘත වෙන්නේ. ඉතින් මම දැනට හිතනවා ওই ටික තමයි එන්නේ කියන එක තරංගයට සහභාගී වෙන ළමයින්ට සුබ පතනවා. මට තත්ත්වයේ පන්ති වෙලාවේදී පන්තියට ආපුවම කියන්න කොහොමද තත්ත්වය කියලා තරංගයේ තත්ත්වය නම් මම අපි අදට නතර කරමු.